මේ පාර අපි ඇඩිලේඩ් යන්න හදන්නේ හැලම් ඉඳලා මෙල්බර්න් ඉඳලා වෙලා උදේ 8යි දැන්. මෙතන නම් කිලෝමීටර් 763ක් තියෙනවා. ගිහිල්ලා බලමුනේ. අපි දැන් වෙස්ට්ගේට් බ්‍රිජ් එක පහු කරගෙන මේ මෙල්බර්න් ඉඳලා ඇඩිලේඩ් පැත්තට යන ගමන්. ඉතින් අපේ මුල්ම නැවතුනේ BP කියන පෙට්‍රල් ස්ටේෂන් එක. ඉතින් මේක තියෙන්නේ වොරන් හීප් කියන පැත්තේ. ඉතින් එතනින් අපි තෙල් ගහගෙන සැන්ඩ්විච් එකක් එහෙම අරගෙන ආයි ගමන පටන් ගත්තා. අපි මේ වෙනකොට කෙලින්ම ඇඩිලේඩ් යන්න නැතුව පින්ක් ලේක් එකත් බලාගෙන යන්න කියලා තමයි මැප් එක පොඩ්ඩක් වෙනස් කරේ. ඉතින් ඉඳලා හිටලා පොඩි ටවුන් හම්බුණාට ගොඩක්ම මේ පාරවල් එම්ටි. දෙපැත්තෙම තියෙන්නේ එක එක වගාවන්. ලොන් වීකෙන්ඩ් එකක් හින්දා වික්ටෝරියාවල ගවර්න්මන්ට් එකෙන් ෆ්‍රී කොෆි බිස්කට් එහෙම දෙන තැන් පාරේ හදලා තියෙනවා රෙස්ට් ඒරියාවල. ඉතින් අපිත් ඒ වගේ තැනක නවත්තලා කෝෆි දෙකක් ගත්තා බොන්න. දැන් වෙලාව දවල් 12:40ට විතර ඇති. පේනවාද අවුව කෙලින්ම අපේ පැත්තට තියෙන්නේ. ඒකින්ද පොඩ්ඩක් පාරේ ලස්සන බලාගෙන යන්නත් අමාරුයි. ඉතින් ඔන්න අපි පින්ක් ලේක් එක ගාවට ආවා. ඉතින් මේ වෙනකොට අපි කිලෝමීටර් 381ක් වගේ ඇවිල්ලා තියෙනවා ගෙදර ඉඳලා. මේ ලේක් වල කලර් එක කාලෙන් කාලයට වෙනස් වෙනවා. අපි කලින් පාර එනකොට මේ ලේකේ වතුර තිබ්බා. දැන් මේ පාර නම් වතුර පොඩ්ඩක්වත් නැහැ. ඩ්‍රයි සීසන් එක නිසා. ඉතින් මේකේ පින් කලර් එක එන්නේ මේ ලේක් වල ජීවත් වෙන ඇල්ගි ජාතිකින් කියලා තමයි කියන්නේ. මේ වගේ තවත් ලේක් ඕස්ට්‍රේලියාවේ ගොඩක් තියෙනවා. ඉතින් අපි නම් මේ දැක්ක පළවෙනි ලේක් එක තමයි. පෙන්වන්න බැරි වුණානේ. මේ තියෙන අපිට කලින් ෆ්‍රී හම්බුණු කොෆි එක. දැක්කද මේ සයිලෝ ටික? ඉතින් මේකේ දාන්නට උන් 16400ක් කපඩා කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි ආයෙම ඇඩ්ලේඩ් පැත්තට ඩ්‍රයිව් කරගෙන ගියා. කලින් වගේ නෙමෙයි. දැන් නම් මූණටම අහුවෙන්නේ නැහැ. මොකද සමයකත් ඉවර වෙගෙන යන හින්දා ඉක්මනටම රෑ වෙනවා දැන්. හවස 7 වගේ වෙනකොට අපි නවතින හොටෙල් එකට අපිට එන්න පුළුවන් වුණා. ඉතින් හොටෙල් එකේ නම තමයි ක්‍රවුන් ප්ලාසා මේසන් ලේක්ස්. චෙක් ඉන් වෙන්න මේකේ 4 වෙනි ෆ්ලෝ එකට යන්න ඕනේ. ඉතින් චෙක් ඉන් වුණාට පස්සේ අපිට රූම් කී එකෙන්ම පාකින් එකටත් ඇක්සස් හම්බ වෙනවා. කාර් එක පාක් කරලා බෑගුත් අරගෙන අපි රූම් එකට ආවා. ඉතින් මේ හොටෙල් එකේ අපි දවස් දෙකකට $588ක් ගෙව දෙන්නෙක්ට උදේ කෑමත් එක්ක දවස් දෙකටම ඊට අමතරව දවසකට $29 ගානේ පාකින් එකට ගෙවන්න ඕනේ. ඉතින් ඒක නම් අපි චෙක් අවුට් වෙලා යනකොට තමයි ගෙවන්න තියෙන්නේ. අපි රෑට කෑම කෑවේ හොටෙල් එක තියෙන බිල්ඩින් එකේම පහළ චයිනීස් කඩේකින්. ඊට පස්සේ මේ කොකෝ කියන ෂොප් එකෙන් අපි බබල් ටී එකකුත් ගත්තා. good morning. අද දෙවනි දවස අපේ ට්‍රිප් එකේ. දැන් වෙලාව උදේ 8ට වගේ ඇති. ඉතින් ඊයේ සෑහෙන දුරක් ඩ්‍රයිව් කරන් ආපු හින්දා පොඩ්ඩක් මහන්සියකටත් එක්ක නිදාගත්තා. දැන් අපි පහලට ගිහිල්ලා හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඇවිදින්න යන්නයි හදන්නේ. ඉතින් ඊයේ අපි හොටෙල් එකට එනකන් ඇවිල්ලා තිනවා කිලෝමීටර් 817ක් විතර. දැන් තව යන්න පුළුවන් කිලෝමීටර් 195යි. මුලින්ම ගිහිල්ලා තෙල් ගහ ගන්න ඕනේ. මේ ළඟ තියෙනවා මොකද්ද මවුන්ට් ඔස්මන් ලුකවුන්ට් කියලා එකක්. දැන් අපි යන්න හදන්නේ ඒ පැත්තට. කිලෝමීටර් 20ක් තියෙනවා. පැය භාගයක් වගේ තමයි යන්නේ. තෙල් ගහගත්තා. $54ක් ගියේ. ඉතින් අපි මවුන්ට් ඔස්මන් ලුකවුට් කියලා මැප් එකේ සර්ච් කරාම එන තැනට ඩ්‍රයිව් කරගෙන ගියා. හැබැයි අපිට කාර් එක නවත්තලා බලන්න තැනක් හොයාගන්න බැරි වුණා. ඉතින් පේනවනේ මේ පාරේ අයින් කළවත් වාහනයක් නවත්තන්න ඉතිහන් නැහැ. ඉතින් අපි මේ විදිහට වාහනේ ඉඳලම ඩ්‍රයිව් කරන ගමන් ලස්සන බලාගෙන ආයිත් කන්ද පල්ලෙහාට ආවා. අපි තමයි ඇඩිලේඩ් වලට වැස්ස අරගෙන ඇවිල්ලා. පේනවනේ මාස ගානකින් වැහැලා නැහැ. අද හරි ඊයේ හරි තමයි මේ වහින්න පටන් අරගෙන තියෙන්නේ. ඊළඟට අපි යන්නේ වින්ඩි පොයින්ට් ලුකවුට් එකට. මෙතන ඇඩිලේඩ් සිටි එකේ පැනෝරාමික් විව් එකක් බලන්න පුළුවන් හොඳම තැනක් කියලා තමයි කියන්නේ. ඉතින් සන්සෙට් එක වෙනකල් අපිට ඉන්න ඕනේ නැහැ. සන්සෙට් එක වෙනකන් හිටියනම් තවත් ලස්සනට බලා ගන්න තිබ්බා.
ඉස්සර තිබුණා තියෙනවා කොකා කෝලා ඕවේ 1950 මෙතින 1925 ඇඩිලේට් මෙතෙන්ට පේන හැටිනේ 1000 homes මේ ටික. 1950 කැමරා ඔබ්ස්කියුර ඒ මොකද? ඊට පස්සේ 1930 මේ කරත්ත තවත් දෙයක්. අපි එන අතරමඟ බීච් එකත් එක්ක තියෙන තවත් ලස්සන ලුකවුට් එකක් දැක්ක. ඉතින් ඒකත් බලාගෙන අපි ආපහු අපේ හොටෙල් එක පැත්තට ආවා. අපි අද රෑ කෑමට මෙන්න මේ හොට් පොට් ගත්තා. එකක් මේ සුප් වගේ තියෙන ඒත් නූඩල්ස් එකක්. ඒකට අපිට කැමති ඒවා දාගන්න පුළුවන්. ඊයේත් කෑවේ එකෙන්මයි. මගේ තියෙන්නේ නිකන් ෆ්‍රයි කරපු නූඩල්ස් වගේ. ඒකටත් අපි කැමතිව තෝරලා දුන්නාම එයාලා හදලා. ඊපස්සේ තව මේ එහා පැත්තම තියෙන කොකෝ කියන කඩෙන් ඩ්‍රින්ක් එකක් ගත්තා. ඔය විදිහට තමයි ට්‍රිප් එකේ දෙවැනි දවස ඉවර වුනේ. තව දවස් දෙකක් තියෙනවා අපිට ඇවිදින්න. ඉතින් ගෙදර යන්න හිතාගෙන ඉන්නේ ග්‍රේට් ඕෂන් රෝඩ් එකේ. ග්‍රේට් ඕෂන් රෝඩ් එක කියන්නේ ඕස්ට්‍රේලියාවල තියෙන ලස්සනම පාරක්. ඉතිරි දවස් දෙකත් මේ වීඩියෝ එකට දැම්මොත් එහෙම වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා ඒ දවස් දෙක වෙනම වීඩියෝ එකකින් ගේන්න. එතකන් ගිහින් එන්න.